යාසින් කොහෙද බං උඹ දොරක් කඩේ ගහන් යන්නේ? උඹ ඕක විකුණන්නවත් යනවද? අනේ නේ බං. මේ දොරේ අතුරු නැති වෙලා. ඒ හින්දා මං දොර කඩේ තියන් යනවා ලොක් එක අරගන්න. එතකොට බං හොරෙක්වත් පැන්නොත් මොකද කරන්නේ? හොරු පනින්නේ කොහමද බං? දොර මාගාවනේ. ඈ? ආයිබෝවන් යාළුවනේ අපේ සහෝදර YouTube නාලිකාවක් වන කෝලන් TV. ඔව්. ඔයගොල්ලෝ කෝලන් TV තුලින් හමු වෙන මේ ඔයාලගේ ආදරණීය හිතවතුන් අද ඔයාලා බලන්න ඇති මේ මගේ නාලිකාවේ මොකද කරන්නේ කියලා. මේ මගේ සහෝදර නාලිකාවේ හිතවතුන් දෙදෙනා අද මාව බලන්න ආවා නිවසට. ඉතින් ආපු වෙලාවේ තරපු දෙයක් තමයි මේ. ඉතින් අපි එයාලගේ ආගිය තොරතුරු ටිකක් කතා කරමු. කොහොමද ඉතින්? අයිබා. හොඳින් ඉන්නවද? මොනවාද මේ දවස්වල වෙන්නේ? මම අදත් රූගත කිරීම සිදු කරා. ඔව් මේ දැන් එන ගමන් ඒවත් ඉවර කරලා. ඔයා බලන්න හිතුණා ඒ හින්දා මේ පැත්තට ආවා. ඔව්. ඉතින් මොනවාද අලුත් කලා කටයුතු එහෙම අපි මේ දවස්වලදී අපි දෙන්නත් මේ අපේ channel එකේ වැඩ ටිකක් කරන් යන ගමන් මම මේ දවස්වල නාට්‍ය 3-4ක ඉන්නවා. ඒ නාලිකා 4-5ක. මයිරොත් ඒ වගේම තමයි. අපිට දැන් මේ මාසේ අලුත් ෆිල්ම් එකක් පටන් ගන්නවා. ඒ ෆිල්ම් එකේ දෙන්න ඉන්නවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු ටික තමයි දැන් කරගෙන යන්නේ. කියන්න හරිම සතුටුයි වැඩ ගොඩකට අපිට ආරාධනා කරලා තියෙනවා. ඉතින් අපි සතුටෙන් ඒවා බාර අරගෙන අපිට පුළුවන් විදියට අපි කරගෙන යනවා ඉතින්. පුළුල් තිරේක එහෙම නැත්නම් ආලින්දිය සිනමාවේ ඒ එක්කලා ඔයාලා මේ YouTube නාලිකාව කරද්දී මොකද ඔයාලට දැනෙන හැඟීම? YouTube එක කියන්නේ ගොඩක් මිනිස්සුන්ට දැනෙනවා. ඒ කියන්නේ ඉක්මනටම මේ ව්‍යාප්ත වෙනවා. ඔව්. මේ හින්දා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ YouTube එක. සමාජ මාධ්‍ය හරහා අපි දෙන්නට ගොඩාක් ප්‍රචාර තියෙනවා. අපි රට වටේ කොහේ ගියත් එක මිනිස්සෙක් හරි hina වෙලා කතා කරලා ඔයාලා අපිට දැකලා පුරුදු ඔයාලා කෝලන් TV එකේ නේද? ඔව්. ඔයාලා කියලා අපිට මේ අහවලා නේද කියලා කියනවා ඉතින්. විස්තර ගොඩාක් තියෙනවා. අනුරාධපුරයේ ගියත් පොළොන්නරුව ගියත් අපි රට වටේ ගොඩක් යනවා. අපි දෙන්නට සමාජ මාධ්‍ය තුලින් ලොකු දේශක ප්‍රචාරයක් ලැබෙනවා. ඒක තමයි සතුට. සතුට. ඔව්. එතකොට දැන් ඒ සතුට වෙනුවෙන් තමයි අපි මේ දෙන්න හැමදේම කරන්නේ. අපි හොයන සතුට ඒක තමයි. අන්නේ මේ දැන් අදත් මේ ෂූටින් කරලා එන ගමන් තමයි අපිට ගොඩක් දුරට වෙලාව අඩුයි මේ කරගන්න. හින්දා වෙලාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්නවා අපි දෙන්න. ඔව්. මේ රජය රැකියාවක් කරන්නේ. වෙනම රැකියාවක් කරන්නේ. පාරක් කරන්නේ. හින්දා අපිට ගොඩක් මේ වෙලාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න තමයි අපි මේ හදන්නේ. ඒ කියන්නේ අපි මේ කලාවට තියෙන ආදරයට අපේ සතුට තියෙන මේ කලාවත් අතර. ඒ නිසා මේ සමාජයට අනික පණිවිඩයක් දෙන්නත් අපි මේ නාලිකාවේ කෝලම් TV අපි සහ කරන්නේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න. ඒ අපි ඉදිරිපත් කරන කතාවලිනුත් තියෙන්නේ ඒ ආදර්ශයක් ගන්න තමයි. ඔව්. දැන් මොනවද කියන්න තියෙන මොනවද හිතට දැනෙච්ච සිදුවීම් එහෙම නැද්ද මේ රූගත කිරීම අතරතුර මේ YouTube නාලිකාව ගැන? ගොඩක් කියන්න දේවල් කියන්නකෝ දෙයක්. අපි ගොඩාක් දේවල් තියෙනවා. මොනවද අමතක වෙන සිදුවීම් එහෙම? මේක තැනක රූගත කිරීමක් කරනකොට ඒක මේ පොලිස් සඳුමක් යනගෙන කරන්න තිබුණේ. ඒක විසඳුමක් කරනකොට මෙයා වනේ ඇඳගෙන හිටියේ. ඊට පස්සේ කොමාරි අහල පහල ඉන්න කට්ටිය කියලා තිබ්බා මේ 119 ගහලා. පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා තුවක්කුත් තියාගෙන කියලා. ඊට පස්සේ විනාඩි 5ක් ගියේ නෑ. එතනටම පොලිස් ජිප් එකක් පුරවලා ඇවිල්ලා ඔයිසිත් ආවා. ඇවිල්ලා අපිව දැන් අරන් යන්න ගියා වගේ එහෙම සිද්ධියක් වුණා. ඊට පස්සේ එතන හිටිය තව පොලිස් නිලධාරීන් කීප දෙනෙක් අපිව අඳුරනවා. අපි නළුව කියලා. ඊට පස්සේ ඒ ඔයිසි මහත්තයාට පෞද්ගලික හිතවත් කන්නේ නෙමෙයි. අපිව අඳුරලා ගන්නේ. කලා ශාස්ත්‍රයෙන්ම අපිව දැනගෙන මේ සර් මේගොල්ලෝ මේ නළුවෝ නාට්‍යකාරයෝ මුං අරන් යන්න එපා කියලා. ඊට පස්සේ අපිට මේ ඇත්තටම මේ ගැන දැනුමක් තිබුණේ නැහැ. අර පොලිස් යුනිෆෝම් එකක් අඳලා පාරට බහින්න අවසරයක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අනේ සර් මේ ඔයිසි මහත්තයා අපිට කතා කරලා කිව්වා අනිත් දවසේ මේ පළාතේ කොහේ තැනක වැඩක් තිබුණා සර්ගේ නම්බරේ දීලා ගියා. කතා කරලා මාව දැනුවත් කිරීමක් කරලා රූගත කිරීමක් කරන්න කියලා. ඒ වගේ අත්දැකීම් රාශියක් තියෙනවා. ඉතින් කියලා නිම කරන්න බැරි දෙයක් ගන්නවා. මිනිස්සු ආදරේ අපිට hina වෙනවා. ඒකම ඉතින් ඇති මේ රෝහලට ගියත් පොලිසියට ගියත් අපිට කියන්නේ hina වෙලා කොහේ ගියත් අපි හොයන්නේ ඒක තමයි. අපි ආත්ම තෘප්තිය. හොස්පිටල් එකට ගියත් අඳුරන කෙනෙක් අනේ ඉන්න ඔය උතන ඉන්න බයින්ද කියලා. සමාජ මාධ්‍ය තුලින් එහෙම YouTube නාලිකාවත් තුලින් Facebook නාලිකාවත් තුලින් ඕගොල්ලන් මේ කෝලන් TV අරන් යනකොට ලෝකයක් අතරට යනවානේ. ලෝකෙම එක ආයක් වෙලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මුළු ලෝකෙම ඉන්න අය අතරට යන්න. ඒ සම්බන්ධතාවය කොට නගා ගන්න.
දැන් මේ ලෝකෙම ඉන්න කට්ටිය අපිට ආදරය කරනවා කියලා කියන හොඳම උදාහරණය තමයි අපි මේ වීඩියෝ කරද්දී අපිට තිබුණේ මයික් එකක්. ඒකට වඩා මයික් එකක් කොල්ලර මයික් තියෙනවනේ. ඒ හින්දා මේ ජපානයේ ඉන්නේ අපේ වීඩියෝ බලන හිතවතෙක් මට ගිය මාසෙත් එක්කමනේ. දැන් ගිය මාසේ මුල වගේ මට මයික් එකක් වුණා තිබ්බා. ඒ වගේ ආදරය කරන කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් අපි ඉතාලියානුවෙක් ඉන්නවා. ඒ ඉතාලියාලු අපිට කරපු නැති උදව්වක් නෑ. ඒ කියන්නේ අපි මේ පෞද්ගලිකව යව අඳුරන්නේ අපි නෑදෑයෝ සහෝදර හිතවතු කවුරුත් නෙමෙයි. අපේ වීඩියෝ බලලා අපිට ආදරය කරන්න පටන් අරන් ගොඩක් අය අපිට ආදරේ. එයා අපිට සෑහෙන පරිත්‍යාග කරලා තව අපේ තව එක්කෙනෙක් ඉන්න නිසිතනුවන් විගඩම් එකේ අධ්‍යක්ෂකතුමා පිට එක්ක ඉන්නේ. ඒ අපි තුන් දෙනා තමයි කරන්නේ. මේ අපි ප්‍රජා සත්කාරයකුත් කරනවා අපේ කණ්ඩායම කියලා. ලාල් බාප්පා ඉන්නවා අපි ගොඩාක් ඉන්නවා යාළුවෝ ඔක්කොම එක්ක වෙලා අපි නිවසක් හදනවා. රෝද පුටු දෙනවා নানা ප්‍රකාර සමාජ සේවාවල් කරනවා අපි කට්ටිය එක්ක වෙලා ඔක්සිජන් අරන් දෙනවා දැන් මාස ගාණක්. ඒ කියන්නේ කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු විතරක් නෙමෙයි අපි කරන්නේ. මේ ලංකාවේ අමාරුවෙන් ජීවත් වෙන තොල ලෙඩ හැදිලා ඉන්න අපිට වඩා රෝගීන්ට අපි අපේ රටේ ආදරණීය ජනතාවට අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි මමත් පොඩි ව්‍යාපාරයක් කරන මෙයා රජයේ සේවකයෙක්. ඒ නිසා අපේ කණ්ඩායමක් තියෙනවා. මේ කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා අපි නැති බැරි මිනිසුන්ට ලොකු සත්කාර කරනවා. අපි දැනට කයක් හදලා ඉවර වෙන මට්ටමක තියෙනවා. තව ගහන්න තියෙන්නේ ඒක අපිට වෙලාවක් නැති ඉඳන් නැත්තම් ඔක්කොම හරි ගහලා පයින්චි කරන්න විතරයි තියෙන්නේ අපිට වෙලාවක් නැතිකමක් තියෙන මේ ටික. ඒක මාර්තු මුල් සතියේ අපි ඒකත් කරනවා. ඒකත් මිහිරිකම තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රජා සත්කාර ගොඩාක් කරනවා අපේ හිත සුව පිණිස. උදෙක්ම මේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අපි කරන්නේ. ආත්ම තෘප්තිය උදෙසා විතරයි. රුපියල් 1000ක් අම්බුනොත් 100ක් හරි පිනට දෙන්න තමයි අපි හදන්නේ. ඒකයි අපේ කෝලම් ටීවී අපේ එකම අරමුණ බලාපොරොත්තු පරමාර්ථය.